අයිබෝන් දුවේ පුතේ මම මේ මොහොතේදී ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝයෙන් සම්බන්ධ වෙන්නේ අපේ විෂය නිර්දේශයට අදාළ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ බුද්ධදාස ගලප්පත්ති කියන කවියාගේ දුරු රට ගිය පුතු පන්ති සියම් ආකාරයක රසාස්වාදයක් සාකච්ඡාවක් කරන්න තමයි ඔයගොල්ලොත් එක්ක මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ බුද්ධදාස ගලප්පත්ති කියන කවිය අපි හඳුන්වන්නේ නිදහස් කවියේ ද්විතීය තරංගයට අයිති කවියෙක් විදියට. නිදහස් කවියේ ද්විතීය තරංගයට අයිති කවියෙක් විදියට තමයි අපි එතුමා අඳුරගන්නේ. එතකොට දැන් මම මීට පෙර කවියක් රසාස්වාදයේ කිරීමේ මූලිකාංග කීපයක් ඔයගලන්ට මගේ YouTube නාලිකාව ඇතුලේ දාලා තියෙනවා. පොතකට ඒක බලන්න. කියන්නේ මුලින්ම හැඳින්වීමක් කරලා අරමුණ සාකච්ඡා කරලා නේද? ඒ වගේ මම කීපයක් දාලා තියෙනවා. මම දැන් මේ මොහොතේදී ඒක කරන්න යන්නේ නැහැ. මම නිකන් පොදු කාරණා කීපයක් ඕගොල්ලන්ට දැනගන්නට අද දවසේදී මේ වීඩියෝෙන් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පුතේ මේ කවිය ඇතුලේ කිසියම් ආකාරයක පෞද්ගලික අත්දැකීමක් පාවිච්චි කරා කියලා අපිට කියන්න පුළුවන්. පෞද්ගලික අත්දැකීමක් පාදක කරගෙන තමයි මේ කවි පන්ති රචනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට පෞද්ගලිකව ලැබිච්ච පාදක කරගෙන මේ කවියා මේ කවි පන්තිය රචනා කරනවා. මේ කවි පන්ති ආරම්භයේදී කවිය කියනවා මං කවිය ඉක්මනින්ම ඔයගොල්ලොත් එක්ක කියවනවා. හිරු එළිය ගලා එයි කුටියට කවුළු පියන්පත් අතරේ සුපුරුදු විලසින්ම. ඒ කියන්නේ හිරු එළිය ගලාගෙන එනම කුටියට කවුළු පියන්පත් අතරින් සාමාන්‍ය විදියට වෙනද වගේම එහෙත් කිම ඒත් ඇයිද ඒ හිරු එළිය අද දින මලානික වී අවදි නොකරන්නේ මසිත. ඒ කියන්නේ අර වෙනද වගේ නෙමෙයි ඒ හිරු එළිය ආවට ඒ හිරු එළිය තුලින් Tamanට ඇති වෙලා තියෙන පුතේ මලානික බවක්. අපට හේතුව මොකක්ද කියලා තාම කියන්නේ නැහැ. ඇසෙන නෙක විහංග ගී ඇසෙන නෙක විහංග ගීනද ඇහෙනව නෙක කියන්නේ නොයෙක් විහංග ගීනද කියන්නේ ගීතනාදයන් අපට ඇහෙනවා එයාට ඇහෙනවා අලුයමින් පෙරදා විලසින් උදේ පාන්දර ඉස්සර වගේම කුරුළු නාදේ එයාට ඇහෙනවා රිදුම් දෙනු විනා මාසිත. හැබැයි ඒක ඇහුණට එයාගේ හිතට ඒ කුරුළු නාදයෙන් රිදීමක් විතරයි පුතේ වෙන්නේ. නොහැගෙන්නේ කිමද කිසි මිහිරක් කිසිම මිහිරක් ඒ කුරුළු නාදයෙන් එයාට පිපි අතු අග නෙකමල් පිපිලා තියෙනවා අතු අග්ගිසිවල නෙකමල් කියන්නේ පුතේ නොයෙක් මල් සැලෙන නමුදු මද පවනේ හුලං ඇවිල්ලා ඒ මල් එහා මෙහා සෙලවෙනවා හද සැනසූ සුවඳ පෙරදින ඒ මල් වලින් එදා ලොකු සුවඳක් ආවා. ඒ සුවඳ නොදැනෙන්නේ කිමද අද දින. අද දවසේදී එදා ඒ මල් වලින් ආපු සුවඳ මේ කතකයට දැනෙන්නේ නැහැ. අපි තාම හේතුව දන්නේ නැහැ පුතේ. හරිද? වෙලාගෙන මා ගත සිත පාළුව ගලාවිත් මා වටකොට මට ලොකු පාළුවක් දැනලා තියෙනවා. මගේ ළඟ ලොකු පාළුවක් තියෙනවා මේ වෙලාවේ. අත් මිදෙනු කෙලෙසද මම මේකෙන් මිදෙන්නේ කොහොමද මේ රුදු පාළු හැඟුමෙන් මේ පාළු හැඟුමෙන් මම මිදෙන්නේ කොහොමද කියලා කතකයා අපෙන් අහනවා. දුරු ඔන හේතුව පුතේ. දැන් පුතා හිතන්නකෝ හිරු එළිය ගලාගෙන එනවා. නමුත් ඒ හිරු එළිය මලානික වෙලා වගේ තියෙන්නේ. හරිද? කුරුළු නාද ඇහෙනවා. ඒ කුරුළු නාදවල මිහිරක් දැනෙන්නේ නැහැ. මල් පිපිලා සුළඟේ ලෙල දෙනවා. හැබැයි මේ මල් වල වෙනද දැනිච්ච සුවඳ මේ කතකයට දැනෙන්නේ නැහැ. මෙන්න හේතුව පුතේ අපට යා ඉදිරිපත් කරනවා. දුරු රට ගිය මා පුතු. එයාගේ පුතා දුරු රටකට ගිහිල්ලා එනතුරු බලා ඉඳිනට හුරු කොට ගත යුතු නොවේද මානිතු. මගේ පුතා දුරු රටකට ගිහිල්ලා ඒ පුතා එනකම් මම බලාගෙන ඉන්න ඕනේ නේද කියන එක තමයි පුතේ අහන්නේ. සංගවාගෙන උවද කඳුලැලි. ඒක ඊටාම ලස්සන ව්‍යංග්‍යාර්ථයක්. මොකද පුතේ ව්‍යංග්‍යාර්ථය කියලා කියන්නේ
ව්‍යංග්‍යාර්ථය කියලා කියන්නේ මතු පිටින් කියනවට වඩා ඇතුළාන්තේ වෙන දෙයක් තියෙනවා. එයා කියනවා සංගවාගෙන වද කඳුලැලි. දැන් මට කඳුළු හංගගෙන තමයි ඉන්න වෙන්නේ. කියන්නේ මේ තාත්තා තමන්ගේ පුතා දුරු රටකට ගිහිල්ලා තාත්තා කඳුළු හංගගෙන දුකෙන් ඉන්නවා කියලා කියනවා දුරු රට ගිය ඔහු ඒ දුරු රට ගිහිපු එයා මා පුතුද මා හිත මිතුරුද වන බැවිනි. එයා මගේ පුතා විතරක් නෙමේ එයා තමයි මගේ ළඟ හිටිය හොඳම මිත්‍රයා. දැන් මේ කවි පන්තියේ පරිපාක අවස්ථාවේදී පරිපාක අවස්ථාව කියන්නේ පුතේ අවසානයේදී ඒ තාත්තා කියනවා ඒ තමයි මගේ පුතා විතරක් නෙමේ මට හිඳපු මිත්‍රයා තමයි මේ ඉන්නේ කියලා. එතකොට පුතේ මේ කවි පන්තිය ඇතුලේ පෙන්වන්නේ අපි පොදුවේ සාකච්ඡා කරගමු විප්‍රවාසයේ වේදනාව. විප්‍රවාසයේ වේදනාව. මොකද පුතේ විප්‍රවාසය කියලා කියන්නේ? විප්‍රවාසය කියලා කියන්නේ පුතේ වෙන් වී වාසය කිරීම. Tamanගේ ප්‍රියයන්ගෙන් වෙන් වී වාසය කිරීමේ වේදනාව තමයි පුතේ මේ කවි පන්තිය ඇතුලේ පෙන්වා දෙන්නේ. මේ තාත්තගේ පුතා දුරු රටකට ගිහිල්ලා රැකියාවක් වෙනුවෙන් වෙන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ තාත්තට මහ විශාල පාළුවක් මේ මොහොතේදී දැනෙනවා. හරි. ඒ පාළුව තමයි පුතේ මේ කවි පන්තිය ඇතුලේ අපිට පෙන්වා දෙන්නේ. කවි පන්තියේ විශේෂත්වය බවට පත් වෙලා තියෙන්නේ Tamanගේ පාළුව විස්තර කරන්න ස්වභාව ධර්මය මේ කතකය පාවිච්චි කරනවා. එදා ස්වභාව ධර්මයේ Tamanට දැනිච්ච මිහිර ඒ Tamanට දැනිච්ච සතුට අද දැනෙන්නේ නැහැ. හිරු පෑවුවට එදා වගේ ඒ හිරු එළියෙන් ප්‍රබෝධවත් ගතියක් ඔහුට දැනෙන්නේ නැහැ. ඔහුට දැනෙන්නේ ඒක ඇතුලේ මහ විශාල පාළුවක්. මහ විශාල මලානික බවක්. එදා කුරුළු නාදයෙන් ඇතිවෙච්ච මිහිර අද මේ තාත්තට දැනෙන්නේ නැහැ. එදා මල් පිපිලා ඒ මල්වල සුවඳ අද මේ තාත්තට දැනෙන්නේ නැහැ. මේ සියලු දේ වෙලා තියෙන්නේ ඇයි? Tamanගේ පුතා Taman ළඟ නැති නිසා. ඒ නිසා මේ විප්‍රවාසයේ වේදනාව තමා දැඩිසේ ආදරය කරපු Tamanගේ දරුවා Taman ළඟ නැතුව තාත්තා කෙනෙක් විඳින වේදනාව පුතේ මේ කවි පන්තිය ඇතුලේ ඊතා සියුම් පෙන්වා දෙනවා. ස්වභාව ධර්මයක් ඒකට එකතු කර ගනිමින් ඒත් එක්කම පුතේ මේ කවි පන්තිය තුළ එක්තරා ආකාරයක පාවිච්චි කරන භාෂාව ගත්තම ඉතාම සරල භාෂාවක් පාවිච්චි කරමින් ඕනෑම කෙනෙකුට කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල භාෂාවක් කවියා පාවිච්චි කරලා තියෙනවා. ව්‍යංග්‍යාර්ථය කවි පන්තිය ඇතුලේ තියෙනවා. ඉතින් මම හිතන්නේ අර පියපුතු බැඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන කවි පන්තියක් විදියට අපිට මේ කවි පන්තිය අධ්‍යයනය කරගන්න පුළුවන්. තවදුරටත් කියවන්න මම මූලික අදහසක් තමයි මේක ඇතුලේ පුතාලට ඉදිරිපත් කරේ. අපි තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙමු.